Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම February month එකේ bullet journal එක හදපු විදිය ගැන. මේ month එකේ මගේ theme එක cherry. මේ මාසේ Valentine මම දන්නවා ගොඩක් අයගේ theme එක Valentine වෙන්නේ නැති කියලා. මම 2024 2025 දෙකේම Valentine වලින් හදපු නිසා 2026 වෙනසක් ඕනි කියලා හිතුවා. වැලන්ටයින් එකටත් ගැලපෙන රෙඩ් කලර් එකක් තියෙන නිසා මේ මාසේ චෙරි තීම් එක මම තෝරගත්තා. අද වීඩියෝ එක පුරාවට මම page එකෙන් page එකට මම ජර්නල් එක හදපු විදිහ ඔයාලත් එක්ක slowly explain කරනවා. ජනවාරි month එකේ මං හරිම charm sky blue තෝරගත්තට මේ මාසේ නම් ඊට හාත්පසින්ම වෙනස්. bright red. මං හිතනවා ලස්සනට ආවා කියලා. වීඩියෝ එක සම්පූර්ණවම බලලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්නකො කොහොමද කියලා. ජනවාරි month එකේ bullet journal setup එක මම short වීඩියෝ එකක් විදියට අප්ලෝඩ් කරලා තියෙන්නේ. බැලුවේ නැති අයට බලන්න මම description box එකේ link එක දාගෙන යන්නම්. ඊළඟට මේ habits tracker page එක. මේක ඔයාලා සාමාන්‍යයෙන් දකින habit tracker වලට වඩා වෙනසක් පේනවා ඇති. මේ මාසෙ මම වෙනසක් කළා. කලින් මාසෙ habits 3-4ක් track කළාට මේ මාසෙ මට day to day කරන්න ඕන habits ගොඩක් මම මෙතන ලියාගෙන තියෙනවා. හරියට මට උදේම affirmations කියන්න ඕනි. morning skin care routine එක, එතකොට ගුමිහෝස් FB page එක බලන්න ඕනි. bed making vision board එක බලන්න ඕනි. එතකොට උදේට nature එකත් එක්ක time spend කරන්න ඕනි. මේ වගේ habits ගොඩක් උදේට practice වෙන්න තියෙනවා මට. මන් දන්නේ නෑ මේ වගේ habits ගොඩක් එකපාර track කරන එක සාර්ථකයිද කියලා. මේ මාසෙ මෙහෙම කරලා බලනවා. success නම් මම ඔයාලත් එක්ක share කරගන්නම්. මේ තියෙන්නේ monthly planner එක. මේකේ මම important dates, plans, reminders බලා ගන්න හදන්නේ. ඒ වගේම මේ මාසෙ මට තියෙන goals, want to do, notes, want to buy කියන දේවලුත් මේ page එකේම ලියා ගන්නවා. මම මේ අඳින ලොකු චෙරි ගෙඩිය ඇතුලේ තමයි මේ මාසේ මට තියෙන goals මොනවාද කියලා ලියාගන්නේ. මේ මගේ monthly budget tracker එක. මේකේ මම income, expenses, savings කියලා බෙදලා ඒකත් category කරනවා. income මගේ business එකෙන් COD deposit විදිහටත් ආයෙ මම temporary work කරනවානේ. ඒකෙන් ලැබෙන ගාණත් තව others කියලාත් income වලට දාගන්නවා. මම මගේ working day in the life කියලා වීඩියෝ එකක් YouTube එකට දාලා ඇති. ඔයාලා ඒකත් කැමති නම් ගිහින් බලන්න. ඊළඟට තියෙන්නේ social media plan එක. මේකේ content ideas, posting days plan කරගන්න පුළුවන්. මේ page එක මට හරිම useful. content එක මොකක්ද? කවද්ද ඒක post කරන්න තියෙන්නේ? ඒක shoot කරලාද, edit කරලාද, post කළාද කියලා මේකෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට අපි යමු brain dump page එකට. මේකේ මම ලියන්නේ මගේ mind එක full වෙලා thoughts අවුල් වෙලා වගේ නම් ඒ වෙලාවට මේකේ ඒවා ලියලා අපේ mind එක අපිට clear කරගන්න පුළුවන්.
මං තව මේකේ ලියනවා මට එකපාරටම එන අලුත් අයිඩියාස්. ඒ වගේම මම බලපු වීඩියෝ එකක මට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒක. අලුතින් රිසර්ච් කරන්න දෙයක් තියෙනවා නම් මේක ලියා ගන්නවා. එහෙම ලියා ගන්න එකෙන් ඒව අමතක වෙන්නේ නැහැ. ඊළඟට හොබීස් පේජ් එක. මගේ හොබීස් තමයි ඉතින් K-dramas, movies, TV series බලන එක. ඒ වගේම පොත් කියවන එක. ඒව ට්‍රැක් කරන්න තමයි මේ පේජ් එක තියෙන්නේ. කලින් මාසෙ කරපු නැති මේ මාසේ අලුතින් ඇඩ් කරපු පේජ් එක තමයි මේ. මට වෙනම ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් තිබ්බත් ඒක හැමදාම ලියන්න වෙන්නේ නැති නිසා දවසට මට ලැබුණු එක දෙයකට හරි ස්තුතිවන්ත වෙන්න මම මේ පේජ් එක හැදුවා. ඊළඟට වීක්ලි ප්ලෑන් එක. මේකේ මම ඩේලි කරන්න ඕන දේවල් එදා උදේට හරි කලින් දවසේ රැයට හරි ලියලා ප්ලෑන් කරගන්නවා. ඉතින් මේ තමයි මගේ ෆෙබ්‍රුවරි බුලට් ජර්නල් සෙටප් එක. මං හිතනවා ඔයාලත් එන්ජොයි කරන්න ඇති කියලා. මම මේ වගේ මන්ත්ලි වයිස් ඔයාලට ජර්නල් එක හදන වීඩියෝස් ඉස්සරහට ගේනවා. ඉතින් ඒවා බලන්න දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. පුළුවන් නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලගේ කමෙන්ට් වලින් මට ඊළඟ මාසවල් වලටත් බුලට් ජර්නල් සෙටප් එක මේ විදිහටම ගේන්න මොටිවේෂන් එකක් ලැබෙනවා.